දේශනා මාලාව සමාධියට උදව් කරන දේශනාවක්. ඉතින් මේ දේශනාව ගැන බොහෝ දෙනෙක් උනන්දුයි. ඉතින් බොහෝ දෙනෙකුට උවමනාවක් තියෙනවා මේ දේශනාවලින් ලැබෙන අනුබලය තමන්ගේ ජීවිතවලට ගොඩනගා ගන්නට. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ප්‍රධාන දෙයක් තමයි සමාධිය කියලා කියන්නේ. ඒක ප්‍රධාන දෙයක්. මොකද මේ ප්‍රඥාවෙන් තමයි අපට අපේ సంతානෙ අවබෝධ කරන්න තියෙන්නේ. ප්‍රඥාව හදන විධික්‍රමයේ තමයි සමාධිය කියලා කියන්නේ. සමාධියෙන් තොරව ප්‍රඥාව හදන්න ඉතා ප්‍රබල දෙයක් නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව හදන්න තියෙන ඉතා ප්‍රබලම සාක්ෂිය තමයි සමාධිය කියලා කියන්නේ. ඒතර සමාධිය දුර්වල වුණොත් සමාධිය දුර්වල වෙච්ච තැනක ප්‍රඥාව හොඳටම දුර්වල වෙනවා. ප්‍රඥාව පණ ගහලා එන්නේ සමාධියත් එක්ක. ඒ නිසා ප්‍රඥාවෙන් Tamanගේ ජීවිතය අවබෝධ කරගන්න කැමති කෙනෙක් එයා ජීවිතය අවබෝධ කරගන්න කැමති නම් එයා අනිවාර්යයෙන්ම සමාධිය වඩන්න ඕන. ඒතර සමාධියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාවට ආйти අවස්ථාව ළඟා කරගන්න එක. ඒතර සමාධියෙන් අපි කරන අදහස් තමයි භාවනා රම්මණයට සිත නැවත නැවත අරන් එනවා. ඒ ආවම විදර්ශනා කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් තමයි විදර්ශනා කරන්නේ. ඒකනේ ධර්මයේ වචන දෙකක් තියෙන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා. එතකොට චේතෝ විමුක්තියටපත් වෙනවා මුලින්ම ඊට පස්සේ පඤ්ඤා විමුක්තියටපත් වෙනවා. මුලින්ම චිත්ත විමුක්තියටපත් වෙනවා. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මුදව ගන්නවා පළවෙනි. ඒතර කෙලෙසුන්ගෙන් සිත මුදවා ගැනීමට තියෙන එකම දේ අවස්ථානුකූල විතරයි කරන්නේ. අවස්ථානුකූලව කෙලෙසුන්ගෙන් සිත මුදවා ගන්නවා. කොහොමද මුදවගන්නේ? කුසල අරමුණකින් සිත පුරුදු කරගෙන ඉස්සරහට යනවා. ඒ කුසල අරමුණ මත සිත විසිරීලා පැතිරිලා පවතින්න පටන් ගන්නවා. හරි එතකොට මහ පුදුමාකාර ආධ්‍යාත්මික අවකාශයක් ඒක. ඒ කියන්නේ භාවනාවෙන් අපි භාවනා රම්මණයට ඇත්තටම කරන්නේ ඔච්චරයි. භාවනාවෙන් කරන්නේ භාවනා රම්මණයට නිතර අරන් ඉන්න උත්සාහ කරනවා. ඒක භාවනා රම්මණය මත සිතට පැතිරිලා ඉන්න දෙනවා. ඒක දෙක. ඊට පස්සේ භාවනා රම්මණයෙන් විතරක් ආස්වාදයටපත් වෙන්න බලනවා. ඒක තුන. භාවනා රම්මණයෙන් උපදින ආස්වාදය මත කයටත් සැහැල්ලු වෙන්න දෙනවා. ඒක හතර. භාවනා රම්මණයත් සිතත් එකම ධර්මයක් වගේ වැඩෙන මට්ටමට මේක භාවිතා කරනවා. ඒක පහ එච්චරයි. කාරණා පහයි තියෙන්නේ. ඔය පහ ගැන දන්නේ නැති ඉන්න මිනිස්සුන්ට මම නම් කියන්නේ භාවනා කරන්න පුළුවන් කියලා. යා භාවනා වැඩසටහන් වලට යන්න පුළුවන්, සති භාවනා වලට යන්න පුළුවන්, මාසිකව භාවනා කරනවට යන්න පුළුවන්. භාවනාව ඉලක්කය දැනගන්න ඕනේ. ඒතර භාවනාව ඉලක්කය මොකද්ද? භාවනා රම්මණයට සිත නැවත නැවත ගන්න එක. ඒක. භාවනා රම්මණය මත සිත පැතිරිලා ඉන්න දෙනවා වෙනත් අතීත අනාගත වශයෙන් හෝ කෙලෙස් සහගත අරමුණක් ඔස්සේ හෝ හිතට ඉඩ ඉන්න නොදී. නවස්තාව දෙන්නේ නැහැ. ඒක දෙක. භාවනා රම්මණය මත සිත යෙදෙනකොට සිතට ඒ භාවනා රම්මණයෙන් උපදින ආස්වාදයට සුවසේ විඳින්න හිතට අවස්ථාව හදලා දෙනවා. අරමුණක් ගානේ අපට ආස්වාදයක් ඇති වෙනවනේ. ඒක ඕලාරිකව දැනින්න නැති වෙන්න පුළුවන්. දැන් අපි තුල උපදින යම් සුඛ වේදනාවක් වේද ඒක ඕලාරිකව අපට ප්‍රකට ඕලාරිකව අපට දැනින්න නැති වෙන්න පුළුවන්. ඕලාරික මට්ටමින් අපට නොදැනෙන්න පුළුවන්. නමුත් ආස්වාදේ කියලා එකක් සිතේ ඇති වෙන. ඒකනේ පස්සපච්චය වේදනා කියන්නේ. ස්පර්ශී සකස් වුණු තැනක ස්පර්ශින් වේදනාව හට ගන්නවා කියලා කියන්නේ ඒකනේ. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වශයෙන් කොහෙන් ස්පර්ශ සිද්ධ වුණත් වේදනාව හට ඒක ඕලාරික මට්ටමින් ඒ කියන්නේ එයා තුල උපදින සුඛ වේදනා මහ කොක්කඬලා hina වෙන්න පුළුවන් මට්ටමට ආස්වාදයක් නොවෙන්න පුළුවන්. එයා තුල ඇති වෙන දුක් වේදනාව ඕලාරික මට්ටමේ කඳුළු ගලන මට්ටමේ දුක් වේදනාවක් නොවෙන්න පුළුවන්. නමුත් සිත වේදනාවෙන් මිදෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. සිත වේදනාවෙන් මිදෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. සිත තුළ වේදනාව පවතිනවා.
එතකොට වේදනා පත්‍ය තණ්හා වෙන්නේ කොහොමද? වේදනා පත්‍ය තණ්හා වෙන්නේ කොහොමද? වේදනා පත්‍ය තණ්හා වෙන්නේ වින්දනයේ ලෝකයට සම්බන්ධ කරනකොට. තමන් තුළ උපදින වේදනාව ඇසටත් නෙමෙයි ඇසෙන් දකින්න රූපේ පැත්තටම තල්ලු කරනවා. කනටත් නෙමෙයි සද්දේ පැත්තටම දානවා. තමන් අවුලුනේ මේ සද්දේ නිසා කියලා. නහය පැත්තට නෙමෙයි ගඳ සුවඳ එළියේ පැත්තටම දානවා. බාහිර සතර මහා ධාතු පැත්තටම දානවා. දිවෙන් රහ දැනෙනකොට ඒ ඇතිවෙච්ච සුඛ වේදනාව ගෙනාවේ කෑමමයි කියලා වේදනාව තමන් තුළ උපන් වේදනාව එයා එළියටම විසි කරලා දානවා. එතකොට එළියටම දානකොට අනේ එළියටම වේදනාවට පාදක වේදනාව උපද්දවපු తত্ত্বය බාහිර ලෝකයට ගැට ගන්නකොට ඒ ගැට ගන්න කමට අපි කියන්නේ වේදනා විඥානට්ඨිතිය කියලා. එතකොට වේදනා පත්‍ය තණ්හා වෙනවා. දැන් උතන අපි මොන දෙන දෙයක් තියෙනවා වේදනා පත්‍ය තණ්හා නම් දැන් අපි එක තැනක කියනවනේ වේදනාවටමයි අපි තණ්හා කරන්නේ කියලා. ලෝකයට නෙමෙයි වේදනාවටමයි තණ්හා කරන්නේ කියලා. ඉතින් මිනිස්සු දුක් වේදනාවට තණ්හා කරන්නේ නැහැ. සිතේ උපදින වේදනාව ගත්තාම සැප වේදනාවත් උපදිනවා දුක් වේදනාවත් උපදිනවා. පින්නත් හොඳට බලන්නකො මිනිස්සු දුක් වේදනාවට තණ්හා කරන්නේ නැහැ. එහෙනම් සැප වුණත් දුක් වුණත් වේදනා පත්‍ය නම් තණ්හා තමයි. නැ දුක් වේදනාවට තණ්හා කරනවා කියන්නේ මොකක්ද? එකක් තමයි දුක් වේදනාව ඉපද්දුවොත් ඒ දුක් වේදනාව ඉපදිච්ච තැනක දුක් වේදනාව සහ බැඳී පවතිනවා කෙලෙස් අනුසයක්. ඒකට කියන්නේ මොකද්ද? පටිඝ අනුසය කියලා. ඒකට කියන්නේ මොකද්ද? පටිඝ අනුසය. අන්නේ දුක් වේදනාව තුළ පටිඝ අනුසය හැදෙන නිසා කෙලෙස් අවුලට යා පැටලෙනවා. අනිත් එක තමයි පින්වත්නි වේදනා පත්‍ය තණ්හා කියන්නේ ඔයාලා විවහාර කරන තණ්හාවේ මට්ටමම නෙමෙයි. අපි විවහාර කරන තණ්හාවේ මට්ටම තියා මහ තණ්හාකාරී මිනිහාගේ තණ්හාව වැඩි කියලා කියන මට්ටම ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඒක තණ්හාව තමයි. ඒක මේ අපිට දැනෙන අහුවෙන කෑල්ලනේ. නමුත් වේදනා පත්‍ය තණ්හාව කියන්නේ ඔයාලා ඔය ලියාගත්ත මට්ටමම නෙමෙයි. ඔයාලට තණ්හාව කියලා දැනෙන ටිකම නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ යම් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඉපැද්දුවද ඉපදුනාද ඒක හේතුන්ගෙන් වෙච්ච එකක්. පස්සපච්චය වේදනානේ. ස්පර්ශයෙන් වෙච්ච එකක්. පස්සපච්චය වේදනා කියලා නෙමෙයි ආ දකින්නේ. එයා වේදනාව ඉපැද්දුවේ බාහිර අරමුණ කියලා දකිනවා. අන්න ඒකටයි වේදනා පත්‍ය. එතකොට ඊට පස්සේට අරමුණුත් එක්ක පැටලෙන්න පුළුවන්. අරමුණුත් එක්ක හැප්පෙන්න පුළුවන්. ඔන්න ඕකටයි වේදනා පත්‍ය තණ්හා කියන්නේ. නැතු ඔයාලා ওই විවහාර කරන තණ්හාව කියන එකම නෙමෙයි මෙතන කියන්නේ. එතකොට තණ්හාව ගෙවලා දාන්න පුළුවන් එක භාවනාවේ අපි අදහස් කරන දේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති එච්චරයි. ධර්මයේ නිතර පාවිච්චි කරන චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසා පඤ්ඤා විමුක්ති ඔය වචනේ නිතර පාවිච්චි කරනවනේ. චිත්ත විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි කියන එක. එතකොට චිත්ත විමුක්තිය අවකාශයට එයා එකතු වෙනවා නම් එයා මොකද කරන්න ඕන? භාවනාවට එකතු වෙන්න ඕන. ඒ භාවනාවට එකතු වෙනකොටම එයාට යම් කිසි සිතේ මිදීමකටපත් වෙලා භාවනා කරනවා කියන්නේ S2 පියාගෙන කරනවා කියන එකම නෙමෙයි. භාවනා කරනවා කියලා කියන්නේ භාවනා රම්මණේ මත විතරක කරනවා. භාවනා දැන් ඔය කෙනෙකුට මේ බණ අහද්දී මේක විමුක්ත ආයතනයක් කරගන්න පුළුවන්. ඒ ධර්ම ශ්‍රවණේ විමුක්ත ආයතනයක්. මේ කියන්නේ භාවනාව විමුක්ත ආයතනයක් තමයි. නමුත් ධර්ම ශ්‍රවණයත් විමුක්තයි. ධර්ම ශ්‍රවණීදිතර සමාධි භාවනාවෙන් අත්දකින්න தത്വයට චිත්ත විමුක්තියට හිතපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිකාලේ බණ අහලා සෝවන් වෙලා තියෙන්නේ. දැන් දේශකයෙකුට බණ කියන ගමන් මගපල ලබන්න බැරිද? පුළුවන්. කොහොමද දේශකයෙක් මගපල ලබන්නේ? ඒ දේශකයා Tamanගේ සිත දකිමින් බණ කියනවා. පොත බලලා බණ කියලා බෑ.
පොතෙන් බලලා තමයි නැත්නම් යාගේ හිතලු වෙනවනේ මේවා මේ අපේ දේව අපේවද මේ බුදුරජාණන් වහන්සේගෙනේ. භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව. ඔයාලා පහදින්න ඕන බුදුරජාණන් වහන්සේට. මේ දේශනාව ඇහෙනකොට ඔය පින්නතුලා පහදින්න ඕන අපගේ භාග්‍යතුන් වහන්සේට. කවදාවත් කියන්න එපා අනේ ඔබ වහන්සේලාගෙන් අහලානේ අපි නිවන් මඟ නෑ. භාග්‍යතුන් වහන්සේගෙන් අහලා අපි නිවන් මඟ වඩාගත්තා. භාග්‍යතුන් වහන්සේ. ඇයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උරුමේ තියෙන්නේ උන්වහන්සේටයි. එතකොට දැන් මෙතන හොඳට ගන්න බණ අහනකොට පවා දේශකයෙකුට බණ කියද්දි පවා ඒ කියන්නේ පින්වත්නි මේ බණ කියන එක නිර්මල පර්යාප්තිය මතු කරන එක ඒක තමයි මේ දේශකයාගේ භාවනාව. ඔය දේශකයෝ ඉන්නේ ලංකාවේ. එයාගේ භාවනාව ඒක. ඒ දේශනාවට සමවැදිලා බණ කියද්දි මේ ඔය පින්නතුල්ලාව නොවැටෙන මට්ටමට එක්තරා විදිහක දේශනාව ඔසවා තබන්න පුළුවන්. මේ ඉස්සරහා ඉන්න බව තේරෙනවා. පිටසක් නමුත් මිනිස්සුන්ගේ අර ඩීටේල්ස් එක පේන්නේ නැති ගතියක් එනවා. බණ කියද්දි. එතකොට ඒ කියන්නේ ඒක එක්තරා සමාහිත බවක් ඒ භික්ෂුවගේ. ඒතර බණ කියද්දී දැන් ලංකාවේ වැඩ හිටියා මොග්ගල් මේ වැඩ හිටියේ මලියදේව මහරහතන් වහන්සේ. ධර්මාසනයේදී බණ කියද්දී රහත් වෙලා තියෙනවා. පොයේ දවසක බණ කී ඉන්නකොට ධර්මාසනේ බණ කියන අතරේ තමයි රහත් වෙලා තියෙන්නේ. ලංකාවේ වැඩ හිටියේ මලියදේව මහරහතන් වහන්සේ. ඇයි දේශනාව විමුක්ත ආයතනය. ධර්ම ශ්‍රවණීය විමුක්ත ආයතනය. හැබැයි ඒක විමුක්ත ආයතනයක් වෙන්නේ කොහොම හරි බණ අහන්න එකෙන් නෙමෙයි. එතකොට දේශනා විමුක්ත ආයතනයක් වෙන්නේ අර සමාධිය අර්ථයම දේශනාවේදීත් ගන්න ඕන. සමාධිය අර්ථ කීයද? 5යි. දැන් මේ අද දේශනාවට අනුව. එතකොට භාවනා කරනවා නම් ওই පින්නතුල්ලා කරන්න ඕන මොකද්ද? S2 පියාගෙන භාවනා රම්මණයට සිත නැවත නැවත ගන්න ඕන. 1. භාවනා රම්මණය මත සිත පැතිරිලා තියෙන්න ඕන. 2. භාවනා රම්මණයෙන් උපන් යම්කිසි නිරාමිස සැපයක් වේද ඒක වළඳන්න ගන්න ඕන. එකපාරම සැපය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්නේ ඒක වළඳනවා ඉස්සල්ලා. වළඳන එකකින් තමයි තව පැයකට දෙකකට භාවනාවට ජවය හම්බ වෙන්නේ. තව පැයක්මාරක් භාවනා කරන්න ජවයක් එනවා. ඒක භුක්ති විඳින්න ඕන. ඒක වළඳන්න ඕන පින්නත්. ඒක 3. ඊට පස්සේ භාවනාවෙන් ලැබෙන ආස්වාදයක් වේද ඒ ආස්වාදේ කය පුරාම විසිරෙන්න දෙන්න ඕන. ඒකනේ සමහර අය කියන්නේ භාවනා කරන හරි සැහැල්ලුවක් දැනෙනවා ඇඟට. පුළුන් ගොඩක් වගේ දැනෙනවා. පාවෙනවා වගේ දැනෙනවා. ඒ පාවෙනවා නෙමෙයි කාය පස්සද්ධිය. මගේ කයේ වේදනාව මට වැටෙන්නේ හාඳුරුණී දැන්. අතේ පයේ අමාරුවක් තිබ්බ මට ඒක දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන්. කියන්නේ එහෙම කියනවනේ සමහර අය. ඒ කාය පස්සද්ධිය භුක්ති විඳින්න ඕන. කය පුරාම විහිදෙන සැපය දකින්න ඕන Tamanගේම සිතින්. ඊට පස්සේ මේ භාවන කොච්චර මේක දියුණු කරන්න ඕනද කියනවා නම් භාවනා අරමුණයි සිතයි එකටම ඉපදිලා එකටම බිඳිලා යන මට්ටමට දකින්න ඕන. අරමුණයි සිතයි එකම ධර්මයක් වගේ පේන්න ඕන. එකම ධර්මයක් නෙමෙයි. එච්චරට භාවනාව වශී වෙන්න ඕන. අරමුණ සිත සමගම ඇති වෙලා සිත සමගම අරමුණ නැති වෙලා යන බව දකින්න ඕන. භාවනා ආරම්මනේ සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන විදිය දකින්න ඕන. අන්න උතන චිත්ත විමුක්තිය. සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම බිඳිලා යන එක දැකීමෙන් විදර්ශනා කරනකොට පඤ්ඤා විමුක්තියටපත් වෙනවා. ඉතින් ඔය ටික දැන් ඔය දේශකයන්ගේ දේශනාව තුලත් ශ්‍රාවකයා ශ්‍රවණය කිරීම තුලත් ඔක කරන්න පුළුවන්. ඔය ටික වෙනවා නම් බණ අහද්දී එයාගේ භාවනාව ඒක තමයි. ඔයාලා මේ දැන් බණ අහද්දී ධර්ම ශ්‍රවණේ අරමුණට සිත නැවත නැවත අරන් එනවා. ඇයි නැවත නැවත අරන් එන්නේ? සිත විසිරෙනෝනේ. අරන් එනවා. ඊට පස්සේ
භාවනා ධර්ම ශ්‍රවණය තුලම සිත පැතිරිලා පවතින්න දෙනවා. සිත පැතිරිලා පවතින්න දෙනවා. ඒ පැතිරිලා පවතිනකොට හරියටම ධර්මයේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් පැහැදිලි වෙනවා නම් සද්ධාාවක් උපදිනවා යවහ ගියපු. අනේ මේ බුදුරජාණන්සේ වදාළ දේ මොන සානං ඇත්තක්ද කියලා හරීම මේ ප්‍රීතියක් සද්ධාවත් එක්ක උපදිනවා බණ අහගෙන ඉද්දී. ඒ ප්‍රීතිය වළඳා බණ අහන්න ඕන. ඊට පස්සේ නිකන් තමන්ගේ කොන්දේ අමාරුවක් දැනින්නේ බණ අහගෙන ඉද්දී. අතේපය අමාරු දැන් අපිට බෑනේ. අපිට බලන්නකෝ. අපිට බණට වාඩි වෙච්ච ගමන්ම වේදනාවනේ වැටෙන්නේ. කොන්දේ අමාරු වැටෙනවා ඉන්න බෑ. දැන් ටීවී එක බලාගෙන ඉද්දී අපිට ඉන්න බැරිද? පුළුවන්. ෆිල්ම් එකක් බලනවා. ඉන්න පුළුවන් බය නැතුව. ඉන්නව පැය ගණන් ඉන්න උපාසකම්මලා. වාඩි වෙලා. ඒ වුණාට ධර්ම ශ්‍රවණියදී ඒක කරගන්න බැරියයි. ධර්ම ශ්‍රවණමය අර්ථය සපුරන්නේ. එතකොට යාට ඒ කයට ඒ සුව පහසුව ධර්මය අහගෙන ඉද්දී දැනෙනවා. ඒත් එක්කම ඒ ඇහෙන ධර්ම වචනයක් පාසා සිත ඉපදෙමින් බිඳෙමින් ධර්මයේ දරාගෙනම සිත බිඳිලා යනවා. ආයෙත් සිතත් එක්කම ධර්මයේ වැටෙනවා බිඳෙනවා කියලා අරමුණයි සිතයි එකම ධර්මයක් වගේ වැටෙනවා බිඳිලා යන. අනේ බිඳෙන එක දකිමින් විදර්ශනා කරන්න පටන් ගන්නවා. ඔතනින් තමයි විදර්ශනාවට දොරගුළු ඇරින්නේ. හැබැයි ඔය මට්ටම ඔය දැන් ඔය කියන මට්ටම කාම අරමුණක් ඔස්සේ නම් රාග දේශ මෝහ පදනම් කරගෙන නම් එතන කුසලයේ කියලා එකක් නැහැ. ඔය ටික දැන් අපිට ඔය ටික ඔක්කොම වෙනවා අකුසලයේ පැත්තේ. ඔය ටික ඔක්කොම අපිට දැන් වෙනවා අකුසලයේ පැත්තේ. ඒ නිසා අපි කරන්න ඕන කාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. අකුසලයන්ගෙන් සිත වෙන් කරගන්න ඕන. ඒ අකුසලයන්ගෙන් කාමයන්ගෙන් වෙන් වෙලා තමයි මේ ආධ්‍යාත්මික අවස්ථාවට සමවදින්න ඕන. මේ කාරණා පහේදී තමයි නීවරණ ඔක්කොම මැඩපවතින. ඒකනේ චිත්ත විමුක්තියටපත් වෙනවා කියන්නේ. සිත නීවරණයන්ගෙන් මිදී යනවා. මේ කාරණා පහෙන් වෙන්නේ. එතකොට එහෙනම් අපි දැනගන්න ඕන කාම අරමුණකින් තොරව අකුසල අරමුණකින් තොරව මේ කාරණා පහට එකතු. ඒක කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ඊට පස්සේ මොකද්ද කියන්නේ? සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීති සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙරති. මේ කාරණා පහ තමයි ඔක ඇතුලේ ඔය කියලා තියෙන්නේ. හොඳට බලන්න කාමයන්ගෙන් කාම අරමුණක් ගන්නෑ. කුසල අරමුණක්මයි ගන්නෙ. රාග දේශ මොහ ඉදිරිපත් කරගන්නේ. කුසල අරමුණක්මයි ඉදිරිපත් කරගන්නේ. ඊට පස්සේ සවිතක්කං විතර්කයේ සහිතයි. මොකද්ද විතර්කයේ කිව්වේ? අරමුණට සිත නැවත ගන්න එක. අර ඉස්සෙල්ලා කියාපු එකේම අදහස ඔය තියෙන්නේ. අරමුණට සිත භාවනා ආරම්මණයට කුසල ආරම්මණයට සිත නැවත ගන්න ඕන. ඒ කුසල ආරම්මණයට නැවත ගන්නකොට එයාගේ මනස තුල දරුවා ඉන්න බෑ. ඇයි බිරිඳ ඉන්න බෑ. අම්මා ඉන්න බෑ. තාත්තා ඉන්න බෑ. වෘත්ති වටිනාකම් තියෙන්න බෑ. කුසල ආරම්මණය සිත නැවත ගන්නකොට ඒවා ආපු ගමන්ම එයාගේ හුදු ආත්ම දෘෂ්ටියට වටිනාකම යනවා. අරම් භාවනා ආරම්මණයට සිත නැවත ගන්න ඕන. විතර්කය. එතකොට දෙවණියට මොකද්ද කියන්නේ? විචාරයනේ. විචාරයනේ කියන්නේ සමාධියේ මූලික අත්දැකීම කියන්නේ. සමාධියේ මූලික පළවෙනි ස්ටෙප් එක ගැන කියන්නේ ওই ටිකනේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට අරමුණට සිත නැවත ගන්නවා විතර්කය. අරමුණ සිතේ පැතිරිලා ඉඩ නැහැ. දරුවව ඉන්නේ ඔළුවට. බිරිඳ ඉන්නේ, ස්වාමියා ඉන්නේ, අම්මා තාත්තා ඉන්නේ, වටිනාකම් ඉන්නේ. රැකියාවේ තත්ත්වයන් ඔළුවට ඉන්නේ. ඇයි එච්චරට අර කුසල ආරම්මණය මත සිත විසිරී පැතිරී පවතිනෝ? විචාරය. විතක්ක විචාර. අපි පුරුදු වෙලා තියෙන්නේ කාම විතරක විචාර මත. ඇහෙන් රූප දකින දේවල් මත විතක්ක විචාර කරන්නයි.
කුසලාරම්මණය මත විතර්ක ਵਿਚාර කරන්න තරම් පින්වත්නි අපි පුරුදු වෙලා නැහැ. ඒ කුසලාරම්මණය මත විතර්ක ਵਿਚාර කරන්න අපි පුරුදු වෙලා නැහැ. ඒ පුරුදු වෙලා නැති නිසා අපිට මේක හරිම නුහුරුයි. ඊට පස්සේ මොකද විතක්ක ਵਿਚාර ප්‍රීති. මොකද ප්‍රීතිය කියන්නේ? අර ඒ මොහොතේ කුසලාරම්මණය මත ස්පර්ශේ පවතින එකෙන් යා තුළ ඇති වෙන්නේ පින්වත්නි නිරාමිස ප්‍රීතියක්. ඒක එන්න වැඩි වෙනවා. දැන් අපිට එන්න වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක හරියට ගවයෙක් මරන්න ගෙනිනවා වගේ තමයි අපිට භාවනා කරවන්න වෙලා තියෙන්නේ. කියනවා ඕ හඳුරන්නේ භාවනා කරන්න ඕන කියනවා. නමුත් ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න පින්නත්. ඔයාලා මොනවද අද කරපු භාවනාව කියලා? ඔයාලා චිත්තානුපස්සන මොනවද වඩලා තින්නේ කියලා? ධම්මානුපස්සන මොනවද ඔයාලා දන්නේ කියලා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහන්න. ඒ කියන්නේ ඔයාලා ධර්මයට අකමැත්ත නෙමෙයි. ඉලක්කය දන්නේ. එතකොට නිරාමිස ප්‍රීතියක් උපදිනකොට ඒක වළඳන්න ඕන. ඒක උපාය මාර්ගය. අපේ සිත කොහොමත් ප්‍රීතියට ආසයි. ඇයි අපේ සිත ප්‍රීතියට ආසා? මොකද අපේ ප්‍රීතියට අපි මෙච්චර කැමති? අපි ඉන්නේ කාම ලෝකෙනේ. අපි ඉන්නේ කාම ලෝකේ. ගිහිද පැවිදිද වැඩක් නැහැ. එතකොට අපි භුක්ති විඳලා තියෙන ප්‍රීතිය පංචකාම ආස්වාදයට එක්ක මිශ්‍ර වෙච්ච එකක්. අපි මේ වෙනකොට වළඳලා තියෙන ප්‍රීතියක් තියෙන්නේ. ඒක වෙනුවට භාවනා රම්මණින් උපන් ප්‍රීතිය භුක්ති විඳිනකොට අපේ සිත හැම වෙලාවම සංසන්දනය කරනවා. කලින් එක කොහොමද දැන් එක කොහොමද? හිත හැම වෙලාවම ඕක කරනවා. සංසන්දනය කරනවා. මේ සිතේ ස්වභාවයක්. මේ සසර කියන්නේ සසඳන එකට. සසඳ බලනවා. සසර කියන්නේ එහෙම එකක්. ඒ නිතර කරත්ත කවි වල එහෙම තියෙන්නේ. අර සින්දුවකක් තියෙන්නේ සසඳ මේ ලෝකේ සංසන්දනය කර බලමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. දියමතු පිට තියනවා කොළ දියම යට තියනවා අල කීකියෝයි කියන්නේ. සසඳ මේ තමයි සසර ගමන. සසර ගමන යන්නේ සංසන්දනය කර. එතකොට මේ සංසන්දනය කර ඉන්න එක ඇතුලේ තමයි මේ සසරට ආйти ජවයේ හැදෙන්නේ. එතකොට මේ සිත තුළ හටගන්නා වූ යම් වේදනාවක් ඇද්ද? ඒ වේදනාව අතීතය අනුවත් අනාගතය අනුවත් සංසන්දනය. ඒ සංසන්දනය කරලා බලන්නේ නැත්තම් එයාට දැනෙන්නේ පස්සපච්ච වේදනා කියන තැන නම් දැනෙන්නේ. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා කියන පැනවීම වෙන්නේ. මහණෙනි වේදනා යම්තාක් ධර්මයන්ගේ රැස්වීමක් වේද ඒක වේදනාවෙන් වෙන්නේ කියප එක යාට පැනවෙන්නේ. රැස්වීම රැස් කරන එක. රැස් කරනවා කියන එකට ධර්මී කියන්නේ. දැන් අපි රැස් කරන එකනේ කරන්නේ. පින් රැස් කරනවා. වේදනා සමෝසරණ රැස්වීම වේදනාවෙන් වෙන්නේ කියනවා. වේදනාව නැත්තම් රැස්වීම කියලා එකක් නැහැ. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. යම් රැස්වීමක් වේද ඒ රැස්වීම මොකෙන්ද වෙන්නේ? වේදනාවෙන්මයි රැස් වෙන්නේ. අන් කවරකින්වත් නෙමෙයි. යම් රැස්වීමක් වේද රැස්වීම සිද්ධ වෙන්නේ වේදනාවෙන්මයි. වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. එතකොට වේදනාවෙන්ම නම් යමක් රැස්වීම සිද්ධ වෙන්නේ. එතකොට යා වේදනාව අවබෝධ කළොත් ඒ රැස්වීම නැහැ. එතකොට දැන් අපේ සිත තුළ කාම අරමුණක් අකුසල අරමුණකින් තොරව විඳිනකොට වේදනාව විඳිනකොට ඒ වේදනාව විඳින තැන තියෙනවනේ. ඒ වේදනාව විඳින තැන අපේ සිත අතීත වේදනාව සමග සසඳනවා. එතකොට අතීතේ අපි පංචකාම අරමුණු ඇසුරු කරගෙන විඳපු එකනේ අපිට හුරු. ඒකට වඩා අතිශයින්ම ප්‍රියමනාප ආස්වාදයක් තමයි සිත තුළ උපදින්නේ. අතිශය ප්‍රියමනාපයි.
අතිශයින්ම ආස්වාද ජනකයි ඒක. අන්න ඒක උපදිනකන් තමයි භාවනාව අමාරු. එතකොට ප්‍රීතිය ඇති වෙනකොට ඒ ප්‍රීතියට අනුව ඒ ප්‍රීතිය කයට දැනෙනකොට පින්වත්නි කය පුරාම විසිරිච්ච සැහැල්ලුවක් භාවනාවෙන් වාඩි වෙලා වෙනදා වාඩි වෙලා ඉන්නකොට ඇති වෙන රිදුම් දීමක් කය තුල එන්නේ නැති වෙනකොට එන්නේ නැති වෙනකොට අර ඒ කායික සැපයත් එක්කම සිත තුල කෙලෙස් අරමුණු වලට ඉඩ නැහැ. එයාට ඕනනම් එක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. භාවනා අරමුණ ඒ වෙලාවේ අයින් කරලා එහෙම අර පස්සද්ධියක් දැනෙනකොට භාවනා කරගෙන ඉන්නකොට එහෙම සෑහලුවක් දැනෙනකොට ඔය පින්නතුලට මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ වෙලාවට භාවනා කරන එක නවත්තලා දරුවා ගැන හිතන්නකෝ. ආයෙත් අර වේදනාව වැටෙන්න ගන්නවා. අර කයේ තියෙන සැහැල්ලුව අයින් වෙලා ගිහින් ගෙදර ගැන හිතන්නකෝ. නිකම් මනසින් කල්පනා කරන්න නෙවෙන්නේ. දරුවා ආවත් දන්නේ කෑවත් දන්නේ මොනවත් දන්නේ කරන්න කියලා අර ඔගොල්ලෝ සුපුරුදු අරමුණු ටික ගන්නකෝ ඉස්සරහට. ගත්ත ගමන් අර පස්සද්ධිය නැති වෙලා ගිහින් ආයෙත් Tamanගේ මැඟේ බර Tamanට වැටෙන්න ගන්නවා. හරි බරක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකාග්‍රතාව කියන්නේ අරමුණයි සිතයි එකටම ඉපදිලා එකටම බිඳිලා යනවා වගේ පේනවා. පේනකොට අන්න ඒක තමයි විදර්ශනාවට ගන්න. එයායි දකින්න එක අරමුණයි සිතයි එකටම ඉපදිලා එකටම බිඳිලා යනවා කියලා දකින්නවනේ. ඒ දකින්න මට්ටම තමයි අනිච්චානුපස්සී විහෙරති. සිත ඉපදිලා සිත බිඳිලා යනවා. කුසලාරම්මණයයි සිතයි දෙකක් නෙමෙයි එකක් වගේ දැනෙනවා. අරමුණයි සිතයි එකක් වගේ දැනෙනවා. එච්චරට භාවනා ආරම්මණයට සිත විසිරී පැතිරී පවතිනවා. එතකොට පින්වත්නි ඒ පුද්ගලයා තුළ මා පුදුම සංසිඳීමක් එනවා. පුදුම සංසිඳීමක් එනවා. මෙන්න මේ මට්ටම තුළ එතකොට අරමුණ සිත සමග ඉපදී බිඳිලා යනවනේ. ඒ බිඳිලා යනකම නිසා එයා අනිත්‍යයි කියලා දකින්න පටන් ගන්නවා. දැන් අරමුණ සමගම සිත ඉපදිලා බිඳිලා යන එක ඇතුලේ ඒක එයාට ඕන විදියට නෙමෙයි වෙන්නේ. ප්‍රවාහයක් විදියට නිරතුරුවම හටගෙන නිරතුරුවම බිඳිලා යනවා. ඒ නිරතුරුවම හටගෙන නිරතුරුවම බිඳිලා යන එක දුකක් විදියට දකින්න. ඒ යාට ඕන විදියට නෙමෙයි ඒක වෙන්නේ. එතකොට හටගෙන බිඳෙන එක රිද්මයානුකූලව වෙන දෙයක් නම් ඒකේ අවිච්ඡින්න බවක් සන්තතියක පැවැත්මක් නැත්තම් අනේ ඒක අනාත්මයි කියලා බලනවා. එතකොට එයා බලන්නේ එයාගේම සිත ඉපදී බිඳින එකයි අනාත්ම කියලා බලන්නේ. මෙන්න මේ විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න හැකියාව මේ විදියට දකින්න හැකියාව තමයි බුදුරජාණන් වහන්සේ මුලමැද අග කියලා පැහැදිලි කරපු කතාව ඇතුලේ තියෙන්නේ. මේ පණිවිඩය පින්වත් මහණෙනි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ඔය පින්නතුන්ලා මේ විදියට විමසා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් තියෙනවනේ. ඒ දේ දැන් මේ මට්ටමට මූලික වශයෙන් පුද්ගලයා තුල අවශ්‍යයි සංයමය. ඇයි කාම අරමුණු පස්සේ දුවන්නේ නැති මට්ටමට ඇහැ තුල සංවරයක් ඕන. ඒක තමයි මුල. මැද මොකද්ද? අරමුණට සිත නැවත ගන්න දක්ෂ වෙන්න ඕන. අරමුණ මත සිත පැතිරිලා කුසලාරම්මණය මත සිත පැතිරිලා පවතින්න ඕන. ඊට පස්සේ ඒක කය පුරාම විසිරී යන භාවනාවෙන් උපශාන්ත බවක් වළඳන්න ඕන. අරමුණයි සිතයි එකම ධර්මයක් වගේ දැනෙන්න ඕන. මේක තමයි මැද. අග මොකද්ද? අග තමයි අරමුණයි සිතයි එකම ධර්මයක් වගේ පේනවනේ. අරමුණ සිත සමගම ඉපදී සිත සමගම බිඳිලා යනවා. ඇති වෙලා නැති වෙලා අනීමේ ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍යයි නේද? දුකක් නේද? අනාත්මයි. මේක තමයි අග. එතකොට දැන් මුල මොකද්ද? ඕක තමයි ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසානි කල්යාණ කියන ඕකට. මුල මොකද්ද? අපි පුරුදු වෙලා ඉන්නේ කාම අරමුණු අකුසල අරමුණු අනුව සිත පවත්වන්න. ඒ අරමුණු අපි ගන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා.
හැබැයි ඒවා ගන්න ගමන් මේ කියන අගට යන්න බෑ. ප්‍රඥාවේ අත්දැකීමට යන්න බෑ. ඒ නිසා මුල මොකද්ද? ඇස සංවර කරගන්න එක. කාම අරමුණු උරගාන එක පොඩ්ඩක් එහාට කරනවා. රාග දේශ වලට හරියන විදිහට ඇහැ පාවිච්චි කරන එක පොඩ්ඩක් නවත්තනවා. මෙච්චර පාවිච්චි කළානේ එහෙම. නවත්තනවා. මුල මැද නවත්තලා මොකද කරන්නේ? නවත්තලා කුසලාරම්මනේ මත ඒ කුසලාරම පුරුද්ද තියෙන්නේ ඇහැ අනුව පවත්වන එක. ඒක නවත්තලානේ දැන් තියෙන්නේ. නවත්තලා තියන්න බෑ ඕක. ඇයි අපි දන්නේ පංචකාම ආස්වාදේ රහ විතරයි. ඒ නිසා ඒ රහ හිත හොයනවා. ඒ නිසා මැද මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය කියලා වදාළන්නේ දෙයක්. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඔය පහ තමයි මැද. මේ ලස්සන රිද්මයක් මේක ඔත්තට ඔලුවට ගන්න පින්නවත් මැද. එතන මැදදී මොකද්ද කරන්නේ? කුසලාරම්මණයට සිත නැවත නැවත ගන්නවා. ආයෙත් අර රහ විඳපු පංචක ඇසින් දැක්ක ඊයේ රූප දැක්කේවයි ඉස්සරහට දකින්න දෙන්නේවයි ගැන හිත පවතින්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ආයෙත් කුසල සමාධි අරමුණට සිත නැවත නැවත ආයෙත් විසිරෙනවා ආයෙත් ගන්නවා. කමන්නේ විසිරුණාට. ඊට පස්සේ අරමුණ මත සිත පැතිරෙන්න දෙනවා. ඉඩ නෑ දැන්. අර පංචකාම අරමුණු පස්සේ යන්න තරම් හිත කියන්නේ හිතට ඉඩ නෑ දැන්. එච්චර සංසිඳීමක්. එතකොට මෙයාට ප්‍රීතියක් දැනෙනවා. ඒ පංචකාම අරමුණු වලින් නෙමෙයි අර සිත තුල භාවනා රම්මණී හිත පැතිරිලා පවතින එකෙන් ප්‍රීතිය උපදින්නේ. ඔතනට තමා අමාරු. ප්‍රීති සුඛ ඇඟට නිකන් සැහැල්ලු ඒක දැනින්න ගන්නවා. හරි අමුතු දෙයක් දැනින්න ගන්නවා. නිකන් පාවෙනවා වගේ සැහැල්ලුවක් වගේ. ඉතින් ඕක විදර්ශනා උපක්ලේශයක් වෙන්නත් පුළුවන් හිටිගම. ඒක විදර්ශනා උපක්ලේශයක් වෙන්න පුළුවන්. එයා හිතනවා මේක සෝවාන්කම කියලා. මට හම්බෙලා තිනු එහෙම අය. සමහර අය ඇවිල්ලා කියලා තිනවා දැන් මම මෙහෙම මට කතා කරන්න ඕන මම මොනවද කතා කරන්න ඕන? මේ මම මෙහෙම අත්දැකීමක් ලබන මම ඉතින් මගේ වැඩේ දැන් කරගෙන ඉන්නේ කියලා අන්න ඔය වගේ කියන සමහර උපාසකම්මලා ඉන්නවා. දැන් මම මගේ වැඩේ එතනින් එහාටයි මට යන්න ඕන. එයා මේ අමාරු බොරුත් නෙමෙයි. පොඩ්ඩක් භාවනාත් කරලා. දැන් මට මේ ළඟදී තරුණෙක් කතා කරලා කිව්වා මම සකයි දිට්ටි මම කඩලා ඉන්නේ මට එතනින් එහාටයි දැන් යන්න ඕන කියලා. මේ පොඩ්ඩක් භාවනාත් කරලා බොරුත් නෙමෙයි මානසික අවුලකුත් නෙමෙයි. ඊටකම මනසත් අවුල් වෙලා යනවනේ. එහෙම අවුල් වෙන්න පුළුවන්. එහෙමත් නෙමෙයි. විදර්ශනා උපක්ලේශයකට අහු වෙලා හිත. අර සැපේ පස්සද්දීම ඒක කවදාවත් දැකලා නැහැනේ අපිට දැනිලා නැහැනේ. ඇඟ නිකන් පුළුන් රොද. ඒක කාය තුල ඇති වෙනේ සංසිඳීම අපි දැකලා නැහැනේ. කාය පස්සද්දී කියලා එකක් තියෙන. පස්සද්දී සම්බොජ්ජංගී කියලා එකකුත් තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ නම් ප්‍රධාන කොටසක් නේ නිවන් මගේ. ධර්මයේ දියුණු කරන කෙනාගේ ප්‍රධාන කෑල්ලක් ඒක. ඒ කාය පස්සද්දී. ඒ නිසානේ සප්ත බොජ්ජංග වල හතෙන් එකක් කියන්නේ පස්සද්දී සම්බොජ්ජංගී කියලා. එහෙනම් ඒක අනිවාර්යෙන් නිවන් මඟ වඩන්න ආවම යාගේ අත්දැකීම. ඒ පස්සද්ධියට රැවටෙන්න පුළුවන් මඟඵල කියලා. අන්න ඔය රැවටීමෙන් කෙනෙක්ව අයින් කරගන්න තමයි යම් භික්ෂුවක් ධර්මයෙන් උදව් කරන්නේ. නෑ වර්තාව ඉස්සරහට යන්න ඕන ඕක මෙන්න මේ අත්දැකීම කියලා ධර්මයෙන් ලිහලා දෙන්න. අනේ ලියා ගැනීම වලට තමයි ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ. කාය පස්සද්ධිය. ඊට පස්සේ පස්සද්ධියෙන් පස්සේ මොකද්ද වෙන්නේ? අර කයට දැනෙනවා හරි සැහැල්ලුවක් සැපයක්. ඒ සැපයත් එක්ක යාට වැටෙනවා අරමුණයි සිතයි භාවනා ආරම්මණයයි සිතයි එකටම ඉපදිලා එකටම බිඳිලා යනවා. ඇති වෙලා නැති අනිත් ඇති වෙන නැති වෙන එකක් පේනවනේ. අන්න ඒක තමයි දැන් තියෙන චිත්ත විමුක්තියක් පඤ්ඤා විමුක්තිය පිණිස අර ඇති වෙන නැති වෙන එක නිසා අනිත්‍යයි. ඒ සිත සමගම ඉපදී සිත සමගම කොච්චර ප්‍රණීතුණයි මේ සාරි සැපයක් දැනෙනවා. මොන සැපයක් දැනුණත් පින්වත්නි ආයෙත් ඇසරපු ගමන් ඔය සැපය අතුරුදාන් වෙනවා. අද ඇස්සරින්න ඕනේ. ඔතනදි දරුවා ගැන කල්පනා කළත් ඔක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේක අනාත්මයි කොච්චර සැප පහසු වුණත් මගේ සිත වික්ෂිප්ත වෙන හැම මොහොතකම අහිමි වෙන දෙයක්. එහෙනම් මගේ වසඟේ තියාගන්න අනාත්මයි. ඔන්න ඔය අනිත්‍යයි අනාත්මයි කියලා බලන්නේ. ඒක තමයි අග්ග. ඕකට තමයි කියන්නේ මානිනි මුලමැද අග කියලා. ඔන්න ඔය මට්ටමට මේ ධර්මය දේශනා කොට ඇති බව දකින්න එක තියෙන්නේ. ඔය මට්ටමට දේශනා කරලා තියෙන බව. ඒකට තමයි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියන්නේ.
ඔයාලා හැමදාම කියනෝ නේද ඔය පාඩේ? ඕකට ස්වක්කාත කියන්නේ. එතකොට සන්දිට්ඨිකෝ කියන්නේ ඕක කොච්චර දේශනා කරලා තිබ්බත් ඔයාලගේම හැ සංවර කරගෙන ඔයාලම කුසල විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මත යෙදිලා ඔයාලගේම සිත තුල අරමුණ මත විසිරිලා පැවතිරිලා පවතින එක ඔයාලගේම සිතින් දකින්න තාක්කල් මේ ප්‍රශ්නේ විසඳා ගන්නට බෑ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒක කරන්න ඕන කවුද? ඔයාලම කරන්න ඕන. සන්දිට්ඨිකෝ තමා විසින්ම මේ මුලැමැදාග සාක්ෂාත් කළ යුතුයි. අකාලිකෝ හරි. මේ මුලැමැදාග මුල මොකද්ද? ඇසේ සංවරය. අර පංචකාම අරමුණ මැද මොකද්ද? කුසලාරම්මණය මත විතර්කයේද? ඒ කියන්නේ අරමුණට සිත නැවත නැවත ගැනීමද? අරමුණ මත සිත පැතිරී පවත්වන එකද? ඒකෙන් උපදින ප්‍රීතිය වළඳන එකද? භුක්ති විඳින එකද? ඒකෙන් ලැබෙන කාය පස්සද්ධිය අත්දකින්න එකද? අරමුණ සිත සමගද? සිත අරමුණ සමගද බිඳිලා හට ගන්න බව එයාට එකම ධර්මයක් විදිහට දැනෙන මට්ටමට දියුණු වෙලා ඒ ඇති වෙලා නැති වෙලා යන බව අනිත්‍ය අනාත්ම වශයෙන් දකින්න එකද? ඒක අග මැද අග මොකද්ද? ඇති වෙලා නැති වෙලා නිසා අනිත්‍යයි අනාත්මයි කියලා බලනකම්. ඕක ඔයාලා විසින්ම කළොත් මනාකොට දේශනා කරලා තියෙන දේශනාවේ අවුලක් නැහැ. දේශනාව මේ දුර්වල වෙලා නැහැ. තියනම් සක්කාතෝ සන්දිට්ඨිකෝ ඒක ඔයාලමයි කරන්න ඕන. කොච්චර කල් කරන්න ඕනද? එයාට ප්‍රතිඵල ලැබෙනකන් කොච්චර කාලෙකින් ලැබෙයිද? ඒව අපි දන්නේ. අකාලිකෝ නොබෝ කාලයකට පෙර. බොහෝ කල් යාමට පෙර. අකාලිකෝ. ඒහිපස්සිකෝ. එතකොට සිත අරමුණු සමගම ඇති වී අරමුණු සමගම බිඳිලා යන බව එයාගෙම සිතින් සාක්ෂාත් කරාට පස්සේ අර රැස්වීම කුසල කුසලයන්ගේ රැස්වීමක් වේද? යම්කිසි රැස්වීමක් ඇතුලේ එයාට සසර පැනවීමක් වේද? ඒ සසර පැනවින් නැති බවට එයා තුළ සංයමයක් ඇති වෙනවා, සංසිඳුණු බව. පුදුමාකාර උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ උපේක්ෂාව එයාගේම ජීවිතය තුළ අත්දකින්නවා. ඒ අත්දැකීමට අපි කියන්නේ මොකද? ඒහිපස්සික. ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මාව පරීක්ෂා කරන්න. ඒහිපස්සික. ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. එයාගේ තුල ඒ නිවීම එයා තුලම ප්‍රකටයි. ඕපනයිකෝ. එතකොට ඒ සංසිඳීම කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ආරාමිකින්ද? හාමුදුරුව කෙනෙක්ගෙන්ද? නෑ. එයාගේ ඇතුලෙන්. එයා දැක්ක එයාගේම සිත ඇති වෙන නැති වෙන විදියට. ඕපනයිකෝ. ඕපනයිකෝ. තමා තුලින් මතුවෙච්ච එක. පච්චත්තං වේදිතබ්බෝ. කොහොමද මතුනේ? එයාගේ ඥානීය ප්‍රමාණයට. ඔන්න ඔය ටික බලන එකට තමයි ධම්මානුස්සතිය කියන්නේ. ඔන්න ඕක තමයි අපේ අද භාවනාව. ඔය වැඩි කල් යන්න කලින් කෙනෙක්ව සංසිඳන දෙයක්. එයා ධර්මයේ දරාගෙන තියෙන සත්‍ය අවබෝධයට හරියන විදියට. ධර්මයේ මානසිකාරය කරන්නේ සත්‍ය අවබෝධයට හරියන විදියට. එයා නිකම්ම වාඩි වෙලා ස්වක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා වේගෙන් කියන කෙනෙක් නෙමෙයි. දරා ගන්න කෙනෙක්. දැන් ඔයාලට මේ පාඩේ ඇහෙනකොට මේ දේශනාව හොඳට හුරු වුණාට පස්සේ තේරෙවි. අනේ මේ නිවනමනේ හැමදාම කියලා තියෙන්නේ කියලා තේරෙයි. හොඳයි. අපි ඒකට පුංචි භාවනාවක් අද ඒ භාවනාව තමයි කරන්නේ. පහසුවෙන් වාඩි වෙන්න. හොඳට මානසිකාරය කරන්න. මිනිත්තු කීපයක් අපි මේක කරන්නේ බොහොම පොඩි වෙලාවක්. ධර්මී ගුණ 6 තමයි දකින්නේ. හොඳට ඇස් පියාගෙන සිත සංසුන් කරගන්න. නොවිසුරුණු සිතකින් මේ කුසල ආරම්මණයට එකතු වෙන්න. කියන්න යන්න එපා, මානසිකාරය කරන්න. සිත විසිරෙනවා නම් තොල්වලින් මුමුණන්න. ඒත් ළඟ ඉන්න කෙනාටවත් ඇහෙන්නේ නැති විදියට. බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්මයේ මම සරණ යමි. උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නය මම සරණ යමි. උතුම් සංඝරුවනට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමි, පූජා වේවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය
අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා සංඛ්‍යාත වනසේක. මුල මැද අග පිරිසුදු වනසේක. මුල නම් සීලයයි, මැද නම් සමාධියයි, අග නම් ප්‍රඥාවයි. මුල වනාහි ඉන්ද්‍රිය සංවරයයි, මැද වනාහි සංවර සිතින් කුසලාරම්මනේ මත කෙලෙස් වලට ඉඩ නොදී විමසා බැලීමයි. අග නම් විමසා බලන සිත විදර්ශනා කිරීමයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කළ සේක. ස්වක්කාත වන සේක, ස්වක්කාත වන සේක, ස්වක්කාත වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මුලමැද අග පිරිසිදු ලෙස මනා කොට දේශනා කොට වදාළ සේක. මුල නම් සීලයයි, මැද නම් චිත්ත සමාධියයි, අග නම් විදර්ශනා ප්‍රඥාවයි. මුල නම් වූ ඉන්ද්‍රිය සංවර සීලයයි, මැද නම් වූ කුසලාරම්මනේ මත විමසා බැලීමයි, අග නම් විමසූ සිත විදර්ශනා කිරීමයි. එය තම තමා විසින් සිදු කළ යුත්තාහ. තම තමා විසින් කුසලාරම්මනේ මත විමසා බැලීමෙන් තම තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්මය. තමා විසින් සාක්ෂාත් කළ යුතු නිසා මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන සේක, සන්දිට්ඨික වන සේක, සන්දිට්ඨික වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මුලමැද අග පිරිසිදු ලෙස පැහැදිලි ලෙස අර්ථ සහිතව දේශනා කොට වදාළ සේක. මුල නම් සීලයයි, මැද නම් කුසල සමාධියයි, අග නම් විදර්ශනා ප්‍රඥාවයි. මේ සීල සමාධි ප්‍රඥාව මත තමන්ගේම සිත විමසා බලන ශ්‍රාවකයා තුල බොහෝ කල් යාමට පෙර චිත්ත විමුක්තියද ප්‍රඥා විමුක්තියද සාක්ෂාත් වන නිසා ඔබ වහන්සේ වදාළ සද්ධර්මය අකාලික වන සේක, අකාලික වන සේක, අකාලික වන සේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මුලමැද අග පිරිසිදු ලෙස පැහැදිලි ලෙස දේශනා කොට වදාළ සේක. එසේ දේශනා කොට වදාළ සද්ධර්මය තමා තුළ ඉන්ද්‍රිය සංවරය මතුවන විට කාමයන්ගින් අකුසලයන්ගින් වෙන්ව
කුසලාරම්මණයට සිත නැවත නැවත ගන්නා විට කුසලාරම්මණය මත සිත පැතිරී පවතින විට කාමයන්ගෙන්ද අකුසලයන්ගෙන්ද සිත මිදී කුසලය මත පවතින විට උපදින ප්‍රීතිය වළඳන විට කාය පස්සද්ධිය භුක්ති විඳින විට සිත අරමුණු සමගම ඉපදී අරමුණු සමගම බිඳී යන ආකාරය දකිනා විට උපන් කුසලාර්ථයද ඉපදී බිඳී යන කමින් අනිත්‍ය වශයෙන් විමසා බැලීමේ ප්‍රඥා ගෝචරකමද තමා තුලම මතුවන විට තමා තුලම සංසිඳීම දිට්ඨ ධම්ම වේදනීයව හටගන්නේය. ඒ හට ගැනීම අතිශයින් මధుරය අතිශයින් ප්‍රකටය. ඒ ප්‍රකට වන්නා වූ කුසල ස්වභාවය නිසා ඔබ වහන්සේ වදාළ සද්ධර්මය ඒහි පස්සිකවනසේක ඒහි පස්සිකවනසේක ඒහි පස්සිකවනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මුලමැද අග පිරිසිදු ලෙස පැහැදිලි ලෙස අර්ථ සහිතව පුරුදු කරන විට సంతానයෙන්ම ධර්ම ස්වභාවය මතුවන්නේය. ආරාමයක හෝ ස්ථානයක හෝ යම් දෙයක හෝ යම් තැනක හෝ ධර්මය හමු නොවන බවත් තමාගේ సంతానය තුලින් ධර්මය මතුවන බවත් ප්‍රකට වන්නේය. సంతానයෙන්ම ප්‍රකට වන නිසා මේ ශ්‍රී සද්ධර්මය ඕපනයික වනසේක ඕපනයික වනසේක ඕපනයික වනසේක. මේ උතුම් ශ්‍රී සද්ධර්මය තම තමන්ගේ ඥානය වැඩෙන ප්‍රමාණයට ප්‍රත්‍යක්ෂ වන නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වනසේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වනසේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වනසේක. සාදු සාදු සාදු. පින්වත්නි, මෙන්න මේ ආකාරයට ධර්ම මේකට අපි කියන්නේ ධම්මානුස්සති කියලා. හැබැයි හරියට නිවන් මඟ දරාගෙන තමයි ඒක කරන්න ඕන. නිකන් කරලා වැඩක් නැහැ. නිකාම්ම කෙනෙක් අකාලික වනසේක එහිපස්සික වනසේක කියලා පාටි කිව්වට වැඩක් නැහැ. මේක ඇත්තටම ප්‍රතිඵල නැති ලංකාවේ මිනිස්සු මේ අර්ථය හොඳට දරන්නේ. එතකොට ඔයාලට එක පැත්තකින් නිවන් මඟ පේනවා, අනිත් පැත්තෙන් චිත්ත සමාධිය උපදිනවා, විදර්ශනා ඥාන වලටත් දොර ඇරෙනවා. මුළු ධර්මයේම ඇතුලේ දරන්න පටන් ගන්නවා. නොබෝ කාලෙකින් එයා සත්‍ය අවබෝධයටපත් වෙනවා. වැඩි කල් යන්නේ. එතකොට දැන් අපි මේක විනාඩි 12ක් 14ක් විතර කරා ඇත්තටම මේ වෙලාවේ. බලන්න නිකන් කාලයක් යනවා තේරෙන්නේ. ඒ ධර්මයේ විමසානි ගුණ සිහි කරන්නේ. එතකොට එහෙම විමසා සිහි කරනකොට සිත ඉඩ නැහැ. වෙන දෙයකට සිත ඉඩ නැහැ. ඉතින් ඇයි අර වෙන දරුවෝ ගැන මොකුත් ඉන්නේ ඇයි විමසනි සිහි කරන්න තියෙන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙන පුරුදු වෙච්ච පාඩේ අනුව කල්පනා කර. ඒක හුරුයි අපිට පාඩන්නේ ඒක. ඔය කියනවා. එහෙම කරන්න එපා. දරන්න ධර්මයේ. ධර්මයේ දරාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ.
ඒ නිසා ඔය පින්නතුන්ලා සියලු දෙනාටම මේ දේශනාව නිවන් මඟ පූර්ණී කරගන්න බලවත් වේවා. එතකොට අද අපි භාවනාවේදී